මට බාධා කරන්න එපා කියන කරුණාකරලා පස්සේ උත්තර දෙන්න කියලා. අට්ටපල් බොරු කියන්නේ මෙයා මේ හමුදාවේ ඒවා කටවහගෙන අහගෙන ඉන්න කියන්න පස්සේ කියන්න. හමුදාපති විදියට ඉන්නකොට මෙයාගේ හමුදා හඳ උරට ගහලා ඒවට මම උත්තර දෙන්නම්. මේ පිස්සා හැමදාම ඔය කතාව කියනවා. මේ හමුදා කඳුරටු ගහපු කතාව. මේ පුද්ගලයා හිතන් ඉන්නේ යුද හමුදා මූලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ බාරව ඉන්න කියලා. දැන් වල්ගේ පෑගිලා කෑ ගහනවා. මෙයාට කට පියාගෙන ඉන්න කියන්නේ. හිටපු ජනාධිපති කෙනෙක්ද මේ හැසිරෙන්නේ. දැන් හොදට රේරත් වෙලා මොඩෙක් වගේ කෑ ගහනවා. හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්ලු ග්‍රාම සේවා නිලධාරීන්ට ලැජ්ජයි. මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 21කට පෙර රටෙන් ඉන්දියාවට පැනලා යන්න ගියා. දවස් 4කට ඉස්සෙල්ලා. එතනින් පැනලා ගිහලා ටික දවසක් ඉඳලා එතනින් සිංගප්පූරුවට පැන්නා. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය එන දවසේ සිංගප්පූරුවේ හිටියා. මොකද ඉන්දියාවේ මේ දවස්වල ඉන්දියාවේ හිටපු කාලේ මට 100,000ක් විශ්වාසයි අනිවාර්යයෙන්ම සැලේ හම්බෙන්නේ නැති. ජනාධිපති කෙනෙක් එහෙම රටකට යනවා නම් ඒ රටේ තානාපති කාර්යාලයේ ඉන්න ඒ ඩිෆෙන්ස් ඇටැච් කියන එක්කෙනා ආරක්ෂාව ගැන ඉන්න නියෝජිතයා. එයා අනිවාර්යෙන් ජනාධිපති මුණ ගැහෙනවා ඒ රටේ ඇවිල්ලා හම්බ වෙනවා. මේ කාලය ඇතුළත අනිවාර්යෙන් සැලේ මට බාධා කරන්න එපා කියන කරුණාකරලා පස්සේ උත්තර දෙන්න කියලා. ඒවා කටවහගෙන අහගෙන ඉන්න කියන්න පස්සේ කියන්න. අනිවාර්යෙන් අපි විශ්වාස කරනවා සාමාන්‍ය ක්‍රමවේදයක තමයි රටක ඉන්න ඩිෆෙන්ස් ඇටැචි රටේ ආරක්ෂක ඇමති එනවනම් අනිවාර්යෙන් ඇවිල්ලා හම්බ වෙනවා. ඒක නිසා සැලේ හම්බුණා කියන එක අපි තරයේ විශ්වාස කරනවා. මෛත්‍රීපාල සිරිසේන ඊට පස්සේ සැලේ හිටියේ කොහෙද? තිරුපති තියන්නේ කොහෙද? මම තිරුපති ගිහින් තියෙන ඕන තරම් කිසිම දවසක සැලේ මට හම්බෙලත් නැහැ. ඉන්දියාවේදී කිසි තැනක සැලේ මම ඉන්න තැනක් දැනගෙන හිටියෙත් නැහැ. මේ පට්ටපල් බොරු කියන්නේ මෙයා මේ හමුදාවේ හමුදාපති විදියට ඉන්නකොට මෙයාගේ හමුදා හඳ උරට ගහලා ඒවට මම උත්තර දෙන්නම්. මේ පිස්සා හැමදාම ඔය කතාව කියනවා. මේ හමුදා කඳුරටු ගහපු කතාව. මේ පුද්ගලයා හිතන් ඉන්නේ යුද හමුදා මූලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ බාරව ඉන්න කියලා. දැන් වල්ගේ පෑගිලා කෑ ගහනවා. මෙයාට කට පියාගෙන ඉන්න කියන්නේ. යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ බාර ඉන්න මිනිහා නෙවෙයි. ඒකට වෙනම ජෙනරල් කෙනෙක් හිටියා. මේ මෝඩ පුද්ගලයා හැමදාම හමුදා මූලස්ථානයේ බාහිර දීපු එකට යුද හමුදාපතිට වර්ධ කියනවා. ඊළඟට මෙයා හැංගිලා හිටිය සිංගප්පූරුවේ. මෙහෙම හැංගිලා ඉන්න අතරේ හිටපු ජනාධිපති කෙනෙක්ද මේ හැසිරෙන්නේ. බලන්න පසුපෙළ മന്ത്രി කෙනෙක් වගේ හැසිරෙන්නේ. මෙයා සිංගප්පූරුවේ ඉන්න කාලේ 12ට ආවා ලංකාවට ගුවන් යානයක්. සිංගප්පූරුවෙන් පිටත් වෙලා බෝම්බේ යනකොට සිංගප්පූරුවේ වෙලා 12යි. එහෙන් හවස 3ට පිටත් වුණා. දැන් හොදට රේරත් වෙලා මොඩෙක් වගේ කෑ ගහනවා. මේ ඉන්න මහමොලකාරයා අනිවාර්යෙන් මහමොලකාරයා. ඒකන්ත තමයි මේ කෑ ගහන්නේ බෑ වෙලා. නිකන් දාඩිය දාගෙන බොරුවට ගිරිය කඩා ගත්තට මගේ කටින් වචනේ එළියට ගන්න ඕන වුණා. මෙයා අනිවාර්යෙන් මේකේ මහමොලකාරයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ගෝඨාභය එක්කෙනෙක් මෙයා. සැලේ කියන්නේ මැද පෙළ මිනිහෙක් පමණයි. සැලේට බෑ උත්තර ලොකු වැඩක් කරන්න. මෙයා ඊට පස්සේ සිංගප්පූරුවේ 12 වෙලාවට එහෙ බෝම්බේ පිපුවේ ලංකාවේ 8:00 එහෙ 12යි. එහෙන් 3ට ආවා ශ්‍රී ලංකන් එකේ ගුවන් යානයක්. ජනාධිපති හැටියට ආරක්ෂකපති හැටියට ලංකාවට ආවේ නැහැ. හෝටලෙට වෙලා හැංගිලා හිටියා. එහෙන් රෑ 9ට ආවා ශ්‍රී ලංකන් ගුවන් යානයක්. ඒකේ ආවෙත් නැහැ හැංගිලා හිටියා. හෙට වෙලා ඇඳයටට වෙලා රින්ගගෙන කාමරේට කෑම ගෙන්නගෙන කාලක් තියෙන්නේ. කාමරේකවත් එළියට ඇවිල්ලා නැහැ. මම ඇහුවාම පාර්ලිමේන්තු කාරක සභාවේදී ඇයි ආවේ නැත්තේ කියලා ජනාධිපති වෙලත් රටට ලෝකෙට බොරු කිව්වා. කාරක සභාවේදී කිව්වා ඒ ගුවන් යානාවල සීට් තිබුණ නැහැ කියලා. ඒ දෙකේම තිබුණා බිස්නස් ක්ලාස් එකේ තිබුණා. මම මේවා ඔක්කොම චෙක් කරලා ගියේ දෙකේම තිබුණා. ඉකොනොමි ක්ලාස් එකේ ටිකක් තිබුණා. බොරු කියලා ඉවරලා රෑ එකට තමයි රටේ සියලු දෙනා නිදා ගන්න ගියාම හොරෙන් රිංගලා කටුනායකින් ලංකාවට ආව සිංගප්පූරු යාලා ඉන්න එක. මේ වගේ නිවට බියගුළු රාජ්‍ය නායකයෙක් මං හිතන්නේ ලෝක ඉතිහාසයේ කොහෙවත් බිහි වෙලා තියෙනවා කියලා. මේක ඊටාම ලැජ්ජාසහගත තත්ත්වයක්. මෙතන මරහඬ දුන්නට හති දහගෙන අපි දන්නවා කවුද එයා? එයා මොනවද කරේ? එයා මොනවටද වා කියන්න ඕනේ කියලා. දැන් මං කියන්න ඕනේ මෙයා කියපු දෙයට උත්තර දෙන්න ඕනේ. හමුදා මූලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ පරීක්ෂා කරන මිනිහා නෙවෙයි. ඒකවත් දැනගන්න ඕනේ අඩු ගානේ ආරක්ෂක ඇමති කෙනෙක් වුණාම. මම හමුදාපති වුණාම මුරේ බාර හිටපු කර්නල් ලයින් කළා ජෙනරල් කෙනෙක් දැම්මා. මම බාර ගන්නකොට මුරේ හිටියේ 200යි මම 500ක් දැම්මා. ඒ ගන්න ඕන පියවර ගත්තා. මෙයාට නම් මට මතකයි ඒ කාලේ මෙයා කෘෂිකර්ම ඇමති.
තොරතුරක් ආවේ හුවමාගම කොහෙද ඉන්නකොට තත්ත්වාදී බෝම්බයක් ගහන්න ඉන්නවා කියලා. මෙයා කරේ මොකද? මෙයා ගිහිල්ලා ලේකම්ගේ වාහනේ නැගලා මෙයා මේ ලේකම්ගේ මෙයාගේ වාහනේ නැග්ගුවා. බෝම්බේ පිපුරුවා. ලේකම් ආබාධිත වුණා. ආබාධිත වෙලා ඉඳට වෙලා ඉඳලා ලේකම් මැරලා ගියා. ඒ වගේ නිවට වඩා අපි කරන්නේ නැහැ. ඔන්න ආපහු කෑ ගහනවා. දෙන්න එපා මයික් එක. මේ වගේ පුද්ගලෙක් මේ වගේ නිවට වඩා අපි කරේ නැහැ. මම හැමදාම වවුනියාවට යනවා, මලකලපුවට යනවා, යාලට යනවා, යාපනයට යනවා. තොරතුරු තිබුණා මගේ හෙලිකොප්ටරයකට ගහනවා කියලා. ඒ වුණත් අපි හමුදා නිලධාරීන් හැටියට ඒ අවදානම ගන්නවා. අපි ගිහලා රාජකාරී කරනවා. මේ වගේ හැංගිලා ඇඳයට ඉඳලා එහෙම නැත්නම් ලේකම්ම දාලා තමන්ගේ වාහනේ යරලා ඒ වගේ නියට බිවුරු කරලා වැඩ කරන මිනිස්සු නෙමෙයි අපි. ඔබතුමා කාලය අවසන්. හමුදා මූලස්ථානයට බෝම ගැහිල්ල ගැන මට එච්චරයි යාට කියන්න තියෙන්නේ. ඊළඟට මෙයා එහෙම හැසිරීලා ඉඳගෙන ඇමතිකම් දුන්න හැටි රටට ආරක්ෂාව දුන්න හැටි මට මහජන ආරක්ෂක ඇමතිකම දෙන්න හදනකොට අපේ മന്ത്രിවරු ගිහලා ලියුමක් බාර දුන්න 50 දෙනෙක් මට අඬ ගහලා කිව්වා ඒක දෙන්න බෑ මං හම්බෙන්න හාමුදුරුවෝ ඇවිල්ලා එපා කිව්වා පොලිසියේ DIGලා එපා කිව්වා රජයේ සේවකයෝ එපා කිව්වා ඒ වගේ රට පාලනය කරපු මිනිහෙක් තමුන්නාන්සේට මම මූණටම කිව්වා තමුන්නාන්සේ ඒ වගේ නියොටෙක් නම් මං තමුන්නාන්සේට පහර දෙනවා කියලා 2018 මැයි දිනේදී පළවෙනි වතාවට මං කිව්වා සුගතදා ස්ටේඩියම් එකේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔක්කොම අවදි වෙන්න නැවත පොදු අපේක්ෂකයෝ ගේන්න එපා මේ වගේ නියොටයෝ ගේන්න එපා ඒ මම කියපු දේ එක්සත් ජාතික පාක්ෂිකයෝ අවදි වෙලා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂකත්වය ආරම්භ දෙන්න ඉදිරියට ක්‍රියා කරේ පොදු අපේක්ෂකයන්ට නින්දාවක් අපිත් මේ මොඩ වැඩේ කරා 2015 අපි ඒ ගැන ලැජ්ජ වෙනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙලා පුද්ගලිකව දෙපාරක් කිව්වා ඔබතුමා ඉල්ලන්න මේ වගේ අපේක්ෂකයෝ මේ වගේ මිනිස්සු ගේන්න එපා මෙයා හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්ලු ග්‍රාම සේවා නිලධාරීන්ට ලැජ්ජයි